දකින්නට මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ මගේ YouTube පළවෙනි බ්ලොග් එක. ඉතින් මම පළවෙනි බ්ලොග් එකෙන් මේ හිතුවා ලංකාවේ ඉඳලා මම ජපානයට එද්දි ගතපු වීඩියෝස් ඒ ටික ඔක්කොම දාලා ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ ඉන්නේ මගේ ස්නෝබී. ඉතින් ආතයි මට දාලා ඉන්න අමාරුම වෙච්ච කෙනා. මේ මම යන්න හදද්දි පවා එයා වාහනේට නැගලා මං ගාවට එන්න ගොඩාක් උත්සාහ කළා. ඉතින් පව් හරිම දුකයි ආව දාලා ඉන්නේ වෙච්ච එකට. ජීවිතේ තියෙන සමහර තීරණ ගන්නකොට මේ වගේ අසීරු අවස්ථා එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එයා බලාගෙන ඉද්දි මට එන්න උනා. ගොඩක් දුකයි ඒකට. ඊට පස්සේ මේ ආපෝට් එකේ මේ ඉන්නේ අම්මා. ඉතින් එයාලා දාලා එන්න උනා. ගොඩක් දුකයි අම්මයි තාත්තයි. ඒ වුණාට ඉතින් හිතේ පුංචි සතුටක් තියෙනවා. ඒක වීඩියෝ එක අවසානයේ දාලා බලා ගන්න පුළුවන්. ඉතින් එයාලගෙන් සමහරගෙන මම ආවා. මම ආවේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ. පැය 8ක් යනවා ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඉන්න. මට නයිට් ෆ්ලයිට් එක තමයි තිබුණේ. ෆ්ලයිට් එකේ ඉතින් මෙන්න මේ වගේ චුටි කැම ටිකකුත් හම්බුණා. ඉතින් බලන්න ඔන්න එකපාරටම මට චුටි නින්දකුත් ගිහිල්ලා හැරෙනකොට එළිය වැටලා. අහසට ගියාම මාරම ලස්සනයි. වලාකුළු තට්ටුවක් තියෙනවා. හිතා ගන්නත් බෑ ඉතින්. ඒ ඇත්තට මේ අත්දැකීම විඳලම බලන්න ඕනේ. ඉතින් මම හිතනවා වලට ඉක්මනටම මේ අත්දැකීම විඳින්න පුළුවන් වෙයි කියලා. බලන්නකො ඒ වලාකුළු ලස්සන. ඔන්න දැන් නම් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දැන් නම් ටික ජපානේ පේනවා. ඉතින් බලන්නකො ඔයාලත්.
ඔන්න ඉතින් නරීත එයාපෝට් එකෙන් තමයි මම ලෑන්ඩ් කරේ. ඔය ඉතින් ඔක්කොම ටික් කරගෙන මම එළියට ආවා. බලන්නකො ඉතින් මාව ගන්න ඇවිල්ලා හිටියේ කවුද කියලා. මේ ඉන්නේ මගේ හබි බෝයි. එයා මට කලින් ආවේ. ආවිලා අවුරුද්දකට වගේ ආසන්න කාලයක් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මම ආවේ. ඒක නම් ඉතින් හරියම සතුටු අවස්ථාවක්. ඒක ඉතින් වචන වලින් කියන්න ගොඩක් අමාරුයි. ඉතින් දුරින් ඉන්න හැමෝටම ඉක්මනට එකතු වෙන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ මගේ දෙවෙනි අක්කා. එයා නම් ඇවිල්ලා අවුරුදු 3ක් වගේ වෙනවා. ඉතින් අනට හරි සතුටුයි. මේ ඉන්නේ මගේ ලොකු අක්කා. එයා නම් දැන් ඇවිල්ලා අවුරුදු 7ක් 8ක් වගේ වෙනවා. ඉතින් එයා තමයි අපි හැමෝම ජපානයට ගත්තේ උදව් කරේ හැමදේම කරේ. ඉතින් හරිම සතුටු දවසක් අම්මලාගෙන් තාත්තගෙන් ඈත්ලාවට. මෙයාලා ඉතින් ජපානයේ ඉන්න නිසා එදා හරිම සතුටුයි. මේ ඉන්නෙත් අපේ අයියා කෙනෙක්. ඉතින් අපිට වෙන්නේ මසිනා. ඉතින් තව කෙනෙක් මෙතන අඩුයි. ආවත් ඉස්සරහ වීඩියෝ වලදී මම දාන්නම්. ඉතින් ඔන්නෝම තමයි මම ලංකාවේ ඉඳලා ජපානයට ආවේ. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් thank you. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye bye.